එන්නකෝ ඉතින් අපිත් එක්ක පුංචිම පුංචි ගමනක් යන්න. ඔව් ඔව් ඇත්තටම ඒ පාර මාරම නිස්කලංකයි. ඉතින් එයත් එක්ක මං යන හැම තැනක්ම මට හරිම සතුටු මතක තියෙන තැනක්. මොකද ඉතින් මගේ ලෝකේ වීරයා එයානේ. ඔව් ඔව් එයත් එක්ක පොඩි කෝලමකුත් කරා ඉතින්. බලන්නකො මේ කවුද කියලා. ඇත්තටම ඉතින් මෙයාලා තමයි ඒ රාජධානියේ වැඩිපුරම හිටියේ. බලන්නකෝ කටවල් පුරවගෙන තියෙන ලස්සන කෑම වලින්. ඔව් ඔව් මාරම නිස්කලංක පරිසරයකට තමයි ඔයාලා දැන් මාත් එක්ක යන්න එන්නේ. බලන්නකෝ කොච්චර ලස්සනද කියලා. ගොඩාක් දුර යන්න තිබුණ හින්දා මට නම් ගොඩක්ම මහන්සි වුණා. මොකද හිතුවටත් වැඩිය අපිට දුර යන්න තිබුණා. මොකද මං එච්චර දුර ගිහින් නෑ පයින්. හැබැයි මේ ගමන කොහොම හරි යන්න උනා. ඔය නම් මට ඉතින් ටිකක් පඩි නැගලම ඇති වෙලා තමයි මේ ඉන්නේ. මං කියන්නේ මට නම් ගොඩක්ම අමාරුයි මහන්සි කියලා. මොකද සීගිරියෙත් ගිහින් එන ගමන් තමයි අපි මෙතන දැනගෙන ඉක්මනින්ම ආවේ හවස් වෙන්න කලින් මෙතනත් බලලා යන්න. මොකද ආයෙ ඉතින් මේ පැත්තට යන්න වෙන්නේ නැහැනේ අපිට ඇත්තටම. ඒකින්ද අපි හිතුවා සීගිරියෙත් කියපු එකේ මෙතනත් මොන වගේද කියලා බලලා යන්න ඕනේ කියලා. මේ පරිසරය මාරම නිස්කලංකයි. ඇත්තටම මං හිතුවටත් වැඩිය ගොඩක්ම නිස්කලංක පරිසරයක් තමයි තිබුණේ. දැනටමත් ඉතින් ඔයාලා දන්නවනේ මේ කොහෙද කියලා. මේ පිදුරංගල. බලන්නකෝ කොච්චර අමාරුද කියලා එතන බලන්න යන්න. මොකද ඒ තරම්ම ලස්සන තැනක්. ඒ ලස්සන තැන් බලන්න යන ටිකක් ඉතින් අමාරුයිනේ. බලන්නකෝ යන්න තියෙන පාර. ඇත්තටම ටිකක් අපහසුයි ඉතින් ඒ පාර යන්න. ඒ වුණාට කොහොම හරි ඉතින් අපි එතෙන්ට ඉක්මනටම ගියා. නෑ ඉක්මනට කිව්වට පැය එකමාරක පැය දෙකක විතර ගමනක් මං හිතන්නේ අපි ගියා. මෙතෙන්දි මට ගොඩක්ම නගින්න අපහසු වුණා. ඉතින් මට උදව් කරා ගොඩක් කට්ටිය. දැක්කද ඉතින්. එයාලගේ උදව්වෙන් තමයි මං කොහොම හරි මෙතන නැගගත්තේ. නැත්තම් එහෙම ඉතින් මට නගින්න බෑ. මොකද මට පුරුදු නැහැනේ ඇත්තටම ඉතින්. මමත් පළවෙනි පාරට තමයි මේ වගේ ගල් උඩින් පැන කොහේ හරි ගමනක් ගියේ ඉතින් මෙයත් එක්ක. ඇත්තට මෙතන ගොඩක්ම ගල් උඩින්ම තමයි යන්න තිබුණේ. පාරක් නැත්තරම නැති තරම් ගොඩක් තැන්වලදී. හැබැයි ඉතින් එහෙම කියලා මෙතන බලන්න එන පිරිසගෙන් නම් අඩුවක් නැහැ. ගොඩක් අය හිටියේ මෙතන බලන්න ඇවිල්ලා. හැබැයි හැමෝම වගේ හරිම සමගින් එක්කෙනාට එක්කෙනා කොහොම හරි අරගෙනම තමයි මෙතන බලන්න යන්නේ. එක්කෙනෙක්ට යන්න බෑයි කියලා එයා දාලා යන්නේ නැහැ. කොහොම හරි ඇදගෙන හරි අරන් යනවා. ඉතින් ඒකම වටිනව නේද? ලංකාවේ කෙනෙක් නොවුනත් ඇත්තටම එයා මට ගොඩක්ම උදව් කරා. මොකද මට නගින්න අපහසුයි හරිම. හැබැයි එයාගේ උදව්වෙන් මගේ මහත්තයාගේ උදව්වෙන් මං කොහොම හරි මෙතන බලන්න ගියා. පොඩි අකරතැබ්බියකුත් වුණා ඉතින්. ඔන්න ඔය උඩ තියෙන ගලේ මගේ කොන්ද ඇනුණ ඇත්තටම හිතුවේවත් නැති විදියට. මං හිතුවේ ගොඩක්ම අමාරු වෙයි කියලා. හැබැයි මුකුත්ම උනේ නෑ. එතන ලස්සනත් බලලා ආයේ පරිස්සමට එන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලත් යනවා නම් ඇත්තටම පරිස්සම් වෙන්න මේ වගේ ගල් වලින් යද්දී. මොකද තුවාල වෙන්න නැත්තම් මොකක් හරි කරදරයක් වෙන්න තියෙන ඉඩකඩ වැඩිනේ. ඒකින්ද හරිම පරිස්සම් වෙන්න. පොඩි බබාලා එක්ක කරගෙන යනවා නම් පරිස්සමට එක්ක කරගෙන යන්න. ගොඩක් ඉතින් පොඩි බබාලා හිටියා ඇවිල්ලා මෙතන. ඒ වගේම ඉතින් මාත් බලන්නකො කොහොම හරි උඩට නගින්නම තමයි උත්සාහය දෙන්නේ. ඔන්න මෙන්න මේ ගලේ තමයි මගේ කොන්ද ඇනුනේ. බලන්නකො ඉතින් වෙන අකරතැබ්බිය මට අනේ.
Oh yeah, 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 oh yeah. Hey there, what you drinking? 2 shots, let's pour it up. I know what you're thinking, but tomorrow won't come for us. This life that we're living, ain't never gonna give it up. Double shot for the gifted, and one more for us. There you go, drink it up. All this love in a cup, yeah we go. අන්තිමට මේ වගේ ලස්සන තැනකට එන්න පුළුවන් වුණා ඉතින්. Oh no. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න, ඒ වගේම like කරන්න, comment කරන්න අමතක කරන්න එපා. bye bye. ආයෙ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.